ඔබේ හැඟීම් කියන්නේ ඔබේ දියුණුව අඩාල කරවන පරපෝෂිතයෙක් පමණයි. තමන්ගේම මනස මෙහෙයවිය නොහැකි මිනිසෙකුට මේ ලෝකේ කිසිදු වටිනාකමක් ලැබෙන්නේ නැහැ. විනය කියන්නේ තේරීමක් නෙවෙයි. ඔබේ පැවැත්ම තීරණය කරන එකම නීතියයි. ඔබ තවමත් ඔබේ දුර්වලතාවලට වහල් වී සිටින නිකමෙක්ද? ඔබේ මනස ඔබට විවේකයේ ඉල්ලා කෙඳිරි ගාද්දී ඒ නොසලකා හැරීමට තරම් රළු පෞරුෂයක් ඔබට තිබිය යුතුයි. ඔබේ මේ අස්ථාවර බව ඔබේ අනාගතයට ඔබ කරන දරුණු අසාධාරණයයි. විනාඩියක විනයක් නැති මිනිසෙකුට පැයක ජයග්‍රහණයක් ගැන කතා කිරීමට කිසිදු අයිතියක් නැත. ඔබ අද පාලනය නොකරන ඔබේ සෑම ආශාවක්ම හෙට දවසේදී ඔබේ ගෙලසිර කරන තොණ්ඩුවක් බවට පත්වෙනු ඇත. ඔබ ඇතුලේ ඉන්නේ අවිධිමත් සත්‍යයා ඉතාම සූක්ෂමව හඳුනාගෙන ඝාතනය කළ යුතුයි. මේ මොහොතේ ඔබේ සෑම චලනයක්ම ඔබේ සෑම හුස්මක්ම තියුණු නිරීක්ෂණයකට යටත් කරගන්න. කිසිදු ලිහිල් කිරීමක් හෝ සමාවක් බලාපොරොත්තු නොවන්න. ඔබේ මනස කියන්නේ ඔබේ ලොකුම ප්‍රතිවාදියා බවට පත් කළ යුතුයි. ඒ ඔබට ලබා දෙන සහනය ඔබේ අනාගතය විනාශ කරන උගුලක් පමණයි. දුර්වල මනසක් ඇති මිනිසෙකුට මේ තරගකාරී ලෝකයේ ඇතුලේ ඉඩක් නැති බව මතක තබා ගන්න. ඔබේ දෛනික චර්යාව අසීරුවෙන් හෝ හුරු කර ගැනීමට ඔබට නොහැකි නම් අසාර්ථකත්වය ඔබේ එකම උරුමය බවට පත්වෙන එක නවත්තන්න බෑ. පහසුව සොයන සෑම මොහොතක්ම ඔබේ පෞරුෂය ක්‍රමානුකූලව ඝාතනය වන මොහොතක් පමණයි. ඔබේ ඇතුළාන්තයේ ඇති පියකුළු සෙවණැලි දැන්ම අතුගා දැමිය යුතු මොහොතයි. ඔබේ අභ්‍යන්තර මෙහෙයුම දැන්ම ආරම්භ කරන්න. ඔබ අද යොදන සෑම පාලනයක්ම හෙට ඔබේ නම සහ ඔබේ අධිකාරිය තීරණය කරන තියුණු වෘත්තීය ප්‍රමිතියක් විය යුතුයි. ලෝකයේ දිනීමට පෙර ඔබේම මස්පිඩු සහ ස්නායු පද්ධතිය ඔබේ පාලනයට නතු කරගන්න. සාර්ථකත්වයේ මාවතේ කිසිදු කෙටිමගක් හෝ පහසුවක් ඔබට උරුම නැත. ඔබේ සෑම තප්පරයක්ම ඔබේ ඉලක්කය කරා යන ගණිතමය ප්‍රහාරයක් විය යුතුයි. ඔබේ කාලය කියන්නේ ඔබේ විශාලතම ප්‍රාග්ධනය. ඒ නිරපරාධේ නාස්ති කරන මිනිසෙකුට ඒ වෙනුවෙන් නැවත අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සැබෑ විනයකරුක මිනිසෙකුට තමාගේ දෛවය ලිවීමට අනුන්ගෙන් අවසර අවශ්‍ය වෙන්නේ නැහැ. අද ඔබ දනගැස්විය යුත්තේ ඔබේ මානසිකත්වය. ඔබේ ඉරණම හෙට ඔබ ඉදිරියේ දනගසාවි. ක්‍රිස්ටල් IQ ඔබේ විප්ලවීය පරිවර්තනයේ සෙවණැල්ල මිසක මෝටිවේෂන් එකක් නෙවෙයි. පතනට බහින්න දිනන්න නෙවෙයි පාලනය කරන්න.